ආයුබෝවන් මිතුරනි, මම අද ඔබට කියා දෙන්න යන්නේ ඔබේම නිදන කාමරයේ සිටින නිහඬ සතුරා පිළිබඳවයි. එනම් ජංගම දුරකථනය සහ ඔබේ සෞඛ්‍ය පිළිබඳව අද අප කරුණු කීපයක් කතා කරමු. අද වන විට අපේ ජීවිතයේ වෙන් කළ නොහැකි කොටසක් බවට ජංගම දුරකථනය පත්ව තිබේ. උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රී නින්දට යන තෙක්ම පමණක් නොව බොහෝ දෙනෙකු නින්දේදී පවා දුරකථනය තමා අසලම තබා ගැනීමට පුරුදුව සිටිති. නමුත් මේ කුඩා උපකරණය ඔබේ නින්දට සහ දීර්ඝකාලීන සෞඛ්‍යයට කෙතරම් බරපතල බලපෑමක් එල්ල කරන්නේද යන්න ඔබ මොහොතකට හෝ සිතා බැලුවාද? අංක 1. නිල් ආලෝකය සහ නින්දේ විද්‍යාව. අපගේ සිරුර ස්වාභාවිකම රාත්‍රී කාලයේදී මෙලටෝනින් නමැති හෝමෝනය නිපදවයි. අපට නින්ද යාමට උපකාරී වන්නේ මෙම හෝමෝනයයි. කෙසේ වෙතත් ජංගම දුරකථන තිරයෙන් නිකුත්වන නිල් ආලෝකය මෙම හෝමෝනය නිපදවීම අඩාල කරයි. එය කරන්නේ කෙසේද? මොළය මුලාවීමක් බවට පත් කරයි. නිල් ආලෝකය නිසා මොළය සිතන්නේ තවමත් දිවා කාලය පවතින බවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස නින්දට යාමට ගතවන කාලය වැඩිවන අතර නින්දේ ගුණාත්මක භාවය අඩුවේ. එයින් පසුදා ලැබෙන අතුරුඵල රාත්‍රියේ නිසි ලෙස මෙලටෝනින් ක්‍රියාත්මක නොවීම නිසා පසුදා උදෑසන අවදිවන විට අධික තෙහෙට්ටුවක් සහ කෝපයක් ඇතිවිය හැක. මෙය ඔබටත් දැනී තිබෙනවාද? අංක 2. විකිරණ බලපෑම. ජංගම දුරකථන ක්‍රියා කරන්නේ රේඩියෝ සංඛ්‍යාත තරංග මගිනි. දුරකථනය හිසාසල තබාගෙන නිදා ගැනීමේදී මෙම තරංග සිරුරට අවශෝෂණය වීමේ සම්භාවිතාවය වැඩිය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය ජංගම දුරකථන විකිරණ පිළිකාකාරක විය හැකි. මේ පිළිබඳව තවමත් පර්යේෂණ මට්ටමේ පැවතියද පූර්ව ආරක්ෂාව ලෙස දුරකථනය ශරීරයෙන් අවම වශයෙන් අඩි කිහිපයක්වත් ඈතින් තැබීම නුවණට හුරු කාරණයකි. අංක 3. මානසික නොසන්සුන්තාවය. නින්දට පෙර සමාජ මාධ්‍ය පරිශීලනය කිරීම හෝ පණිවිඩ පරීක්ෂා කිරීම මොළය අධික ලෙස උත්තේජනය කරයි. සෝදිසියෙන් සිටීමේ ස්වභාවය. දුරකථනයේ අසල තිබෙන විට ඕනෑම මොහොතක පණිවිඩයක් හෝ ඇමතුමක් ඒවි යන බලාපොරොත්තුවෙන් මොළය සැහැල්ලු නින්දක පසුවේ. මෙය මානසික පීඩනය සහ සාංකාව වැඩි කිරීමට හේතු වේ. නින්දට බාධා වීම. මැද රැයේදී දුරකථනයේ ශබ්දයක් හෝ ආලෝකයක් නිකුත් වූ විට නින්දට බාධා වන අතර නැවත තද නින්දකට යාම මොළයට එය අපහසු කාර්යයක් වේ. අංක 4. ගිනි ගැනීමේ අවදානම. බොහෝ දෙනෙක් දුරකථනය කොට්ටය යට තබා හෝ ඇඳ මත තබා ආරෝපණය කරමින් නිදා ගනිති. මෙය ඊටාම භයානක තත්වයකි. අධික රත්වීම නිසා ආරෝපණය වන විට බැටරියෙන් තාපය පිටවේ. දුරකථනය කොට්ටයකින් හෝ රෙද්දකින් වැසී ඇති විට එම තාපය පිටවීමට නොහැකි වී බැටරිය පිපිරීමට හෝ ගිනි ගැනීමට ඉඩ ඇත. මෙවන් තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ අපි ඕනෑතරම් දැක තිබෙනවා. ඒ නිසා ඔබත් සැලකිලිමත් විය යුතුය. යහපත් සෞඛ්‍ය පුරුදු සහ විසඳුම්. සමාජයක් ලෙස අප මෙම හානිකර තත්වයෙන් මිදීමට පියවර කීපයක් අනුගමනය කළ යුතුයි. එම පියවර කීපයක් මම අද ඔබලාට කියා දෙන්නම්. අංක 1. පැයක නීතිය. නින්දට යාමට අවම වශයෙන් පැයකට පෙර ජංගම දුරකථනය භාවිතයෙන් ඉවත් වෙන්න. අංක 2. දුරස්ථභාවය. දුරකථනය නිදන කාමරයෙන් පිටත තැබීමට උත්සාහ කරන්න. නැතහොත් අවම වශයෙන් අඩි 3ක් හෝ 5ක් ඈතින් තබන්න පුරුදු වෙන්න. අංක 3. සාම්ප්‍රදායික එලාම් ඔරලෝසුවක්
පාවිච්චි කරන්න පුරුදු වෙන්න. දුරකථනයේ එලාම් එක ලෙස භාවිතා නොකර සාමාන්‍ය එලාම් ඔරලෝසුවක් භාවිතා කිරීමට හුරු වන්න. අංක 4 ගුවන් යානා ප්‍රකාරය. එයාප්ලේන් මෝඩ්. දුරකථනය අසල තබා ගැනීමට සිදුවේ නම් එය එයාප්ලේන් මෝඩ් දමා තැබීමෙන් විකිරණ සහ අනවශ්‍ය පණිවිඩ පැමිණීම පාලනය කරගත හැකිය. මම ඔබට මෙම කතාවේදී අවසාන වශයෙන් කියන්න බලාපොරොත්තු වන්නේ තාක්ෂණය අපේ පහසුව සඳහා මිස අපේ සෞඛ්‍ය විනාශ කර ගැනීමට නම් නොවේ. අද රාත්‍රියේ සිට ඔබේ දුරකථනයට වඩා ඔබේ නින්දට සහ සෞඛ්‍යයට මුල් තැන දෙන්න සුවදායි නින්දක් යනු නිරෝගී හෙට දවසක පදනමයි. මම ඔබට කියන්න බලාපොරොත්තු වන්නේ ඔබගේම ජීවිතය වටිනා ජීවිතයක් නිසා. ගිහින් එන්නම් සුබ දවසක්. මෙවැනි වූ තොරතුරු සමග නැවත අප හමු වෙමු.